හරි. හරි අපි පටන් ගමු. මේ එදා මම ගණන් ටිකක් දුන්නා. අවසානයේ හදන්න කියලා හැදුවද ඒ ටික? අර ඕගොල්ලෝ මට දාලා තිබ්බ ගණන් වගේක් මේ ඒව හදන්න බෑ. අර සයින් කැලේ එහෙම තිබ්බ ත්‍රිකෝණමිතික කැලේ තියෙන්නේ. ඔව් අන්නේ ප්‍රමේය පාවිච්චි කරලා තමයි ඒ ටික හදන්න ඕන. බාන ඉතුරු හැදුවද? මොනවද ඒක මොනවාරි අවුල් ගැටලු තිබ්බද දැන් තියෙනවද? ඈ 16 16 තියෙන පුතා ඒක අනන්තයේ සීමාවක් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු. එතන කරන් තියෙන්නේ ඕගොල්ලන්ට අත්දැකීම තියෙනවා. ඕගොල්ලෝ අනුකලනය කරන්නේ අවකලනේ. මොකද ඒක කරන් තියෙන්නේ? උඩ යට එයා තියෙන පරිමේෂිතයක් නේ. ඒතර පරිමේෂිතයක් කියලා කියන්නේ එයාගේ හරය සහ ලවයෙන් වැඩිම බලයක් සහිත විචලනයක් එළියට අරගෙන ඒක තමයි කරන් තියෙන්නේ. අනන්තරෙන් යන්නේ මම ඒක වෙනම මෙතන කියලා දෙනවා. හැබැයි ඕගොල්ලන්ට ඒකේ අත්දැකීම තියෙනවා. ඕගොල්ලන්ට තමයි ඒක අනන්ත කතන්දරේ බැරි මං හිතන්නේ. තාම මොනවද තියෙන්නේ? ඔයාලට මොනවද තියෙන ගැටලුව? ඉතුරු ටික හරියද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයාලට පළවෙනි 7 වගේ හදන්න පුළුවන්. එතනින් පස්සේ ඒව නම් හදන්න බැරුව ඇති. පළවෙනි 7 තමයි ඇත්තටම හදන්න පුළුවන්. එහෙමද උනේ? හරි. එහෙනම් අපි මෙතනින් පස්සේ ඉස්සරහා කැලලට යමු. හරි. ඒතර අපිට තියෙන්නේ අර මං කියවනේ අපි සීමා ගණන් වලදී අනිර්ණ ඒ කියන්නේ අපි මොකද්ද කිව්වේ? ඒක අනිර්ණ කියලා කිව්වනේ. අනිර්ණ කියලා මොකද කිව්වේ? ඈ? මොකද? අනිර්ණ අවස්ථාව ගැන කිව්වේ නේද? හරි. ඒතර අනිර්ණ අවස්ථාවම අපි පාවිච්චි කරන ක්‍රම ටිකක් කිව්වා. හරිද? මොනවද මම කිව්වේ? මූලික වශයෙන් මම කිව්වා සුළු කරන්න පුළුවන් නම් සුළු කරනවා. ඊට අමතරව ඈ? ඔය ප්‍රමේය භාවිතා කිරීම කිව්වා. තව හරේ ප්‍රතිපදයෙන් ගුණ කිරීම. හරි? ඊළඟ ආදේශ භාවිතය. ඔව් විචල්ය කියන්නේ විචල්‍ය වැඩිම බලය කියලා අනන්ත සීමාවෙන් තමයි ඒක තන්දරේ කරන්නේ. ඒතර උතරදී මම කිව්වා ප්‍රමේය භාවිතා කරන අවස්ථාව. පැහැදිලිද? එතකොට දැන් අපිට ළමයි මේ සීමාව ගැටලු හදද්දී ප්‍රධාන වශයෙන් ප්‍රමේයන් දෙකක් තියෙනවා. හරි? විශේෂයෙන්ම ත්‍රිකෝණමිතික දැන් ඕගොල්ලන්ට ත්‍රිකෝණමිතික පද ඇතුළත් ගණන් ටික හදන්න try කරා නම් එතන පොඩි අවුලක් එන්න ඇති. ඕගොල්ලන්ට අවුලක් ආවනේ. ඒවා හදන්න බැරි වෙන්න ඇති. ඒතර විශේෂයෙන්ම ඔය ත්‍රිකෝණමිතික පද ඇතුළත් සීමා ගැටලු හදද්දී හරි? අපිට මේ ප්‍රමේය එක කියන එක්කෙනා අතිශය වැදගත් වෙනවා. එයා නැතුව මුත් කරගන්න බෑ. පැහැදිලිද? රයිට්. අපි බලමු මොකද්ද මේ ප්‍රමේය කියලා. දැන් ප්‍රමේය මන් ළමයි මුලින්ම මෙහෙම ලියන්නම්. මේක හරියට තේරුම් ගන්න ඈ. ප්‍රමේයෙන් කියන්නේ මෙන්න මෙහෙම එකක්. සීමාව x යනකොට බිඳුවට sin x බෙදීම x සමානයි 1යි කියලා කියනවා. ඕක තමයි ප්‍රමේය. හරි? එතකොට බලන්න දැන් මේකදී ළමයි මෙන්න මෙහෙම දෙයක් කියන මේක හරියට තේරුම් ගන්න. නැත්නම් මේක වැඩේ මේ වර්ජස් මේ කියන්නේ අවුල් යන්න පුළුවන්. ඉස්කෝලේත් මේක කරාකුවා නේද? කවුද? හරි. දැන් මෙන්න මෙතනදී ළමයි ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අපි බලන්න ඕන. සලකා බලන්න ඕන. එකක් තමයි මේ ප්‍රමේය පාවිච්චි කරද්දී sin පදයක් බෙදීම තවත් එක්කෙනෙක් ඉන්න ඕන. හරි? අනිවාර්යයෙන්ම sin කෙනෙක් ඉන්න ඕන. sin නැතුව මේ ප්‍රමේයට දාන්න බෑ. ඒක එකක්. ඊළඟ කතන්දරේ තමයි ප්‍රධාන වශයෙන් අපි කාරණා දෙකක් ගැන සලකනවා. එකක් තමයි මෙන්න මේ ප්‍රමේය දාත මේ හැඩයට ඉන්න ඕන. මේ හැඩයට ඉද්දි තව පොඩි දෙයක් අපි බලනවා. මේ දැන් මෙතන තියෙන මේ x කියන එක්කෙනා බිඳුවටනේ යන්න ඕන. x කියන එක්කෙනා බිඳුවට යන්න. දැන් ඒකෙන් කියවෙන්නේ නැහැ ළමයි හැමතිස්සෙම x බිඳුවට යන්න ඕන කියලා කියවෙන්නේ නැහැ. එතන අපිට ගන්න තියෙන දේ තමයි මේ විචල්්‍ය එයා අර යම්සි තාත්විකයක් කරා යනවනේ. ඒ තාත්විකය කරා යද්දී මේ sin ඇතුලේ තියෙන ප්‍රකාශනය මොකද්ද? sin තුල ඇති ප්‍රකාශනය. මොකක් වෙන්න ඕනද? එයා ළමයි බිඳුවක් වෙන්න ඕන. ඒක තමයි වැඩේ. දැන් ඕක මට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් මම ගන්නවා සීමාව
මෙන්න මෙහෙම එකක් ගන්න. මේක පේනවනේ. දැන් මම මොකද්ද මෙතන කිව්වේ? මේ මෙතන තියෙන මේ විචල්‍ය යම්කිසි අගයක් කරා යද්දී මොකද්ද වෙන්න ඕන? sin ඇතුළේ තියෙන ප්‍රකාශනයේ බිඳුවක් වෙන්න ඕන. දැන් බලන්න මේ x කියන එක්කෙනා 5 වෙදීම 4 වෙදීම මොකද වෙන්නේ? sin ඇතුළේ කියන එක්කෙනා බිඳුවක් වෙනවා. එහෙනම් මේ ප්‍රමේය මෙහෙම හැදෙන්න ඉන්න ඕනත් නැහැ. මේ ප්‍රමේය ඇතුළේ පළවෙනි තර්කය තමයි x කියන එක්කෙනා යම්කිසි විචල්‍යයකට යද්දී sin ඇතුළේ එක්කෙනා බිඳුවක් වෙන්න ඕන. ඒක තමයි බලන්න ඕන අපි. නැත්නම් ඔයගොල්ලෝ වැරදි හිතනවා මේකේ හැමතිස්සම කියන්නේ මේ x බිඳුවට යද්දී තමයි මේ ප්‍රමේයෙන් මෙහෙම දෙයක් කියවෙන්න කියලා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒක එකක්. ඒක පැහැදිලිද? අනිත් එක තමයි හැමතිස්සම දැන් මේ කාරණාව තෘප්ත වෙනවා නම් දෙවෙනි කාරණාව තමයි මේ sin ඇතුලේ ඉන්න ප්‍රකාශනය තියෙනවනේ. sin තුල ඇති ප්‍රකාශනයක් තියෙනවනේ. ඒ ප්‍රකාශනය ළමයි ඒ විදියටම හරයේ ඉන්න ඕන. හරි? sin තුල ඇති ප්‍රකාශනය එලෙසම හරයේ තිබිය යුතුයි. ඔන්න ඔය කාරණා දෙක තෘප්ත වෙනවා නම් ඔයාට පුළුවන් මේ හැඩේ තියෙන එක්කෙනෙක්ගේ උත්තරේ කීයට සමාන කරන්නද? එයාව එකට සමාන කරන්න පුළුවන්. පැහැදිලිද තොන්දරේ? හරි? දැන් මම උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම මම තව උදාහරණයක් ගන්නම්. දැන් මට හිතන්න සීමාව හිතන්නකෝ x කියන එක්කෙනා බිඳුවට යනවා. හරි? මෙතන ඉන්නවා sin 2x. මෙතන ඉන්නවා 2x. දැන් බලන්න කතන්දරේ. sin තුල ඇති ප්‍රකාශනයේ මේ සීමාව විචල්‍ය අයි තාත්විකකට යද්දී යා බිඳුවක් වෙන්න ඕන. බිඳුවක් වෙනවද? බිඳුවක් වෙනවනේ. x බිඳුව නැද්ද x කියන එක්කෙනා මෙතෙන් ආදිසුලත් මොකක්ද වෙන්නේ? දෙවරක් බිඳුව බිඳුවයි. ඊළඟට එයා එලෙසම ඉන්නවා හරේ. එහෙනම් එයාගේ උත්තරේ මොකක්ද? මෙයාගේ උත්තරේ එකක් වෙනවා. හරි? අර කලින් මම ගත්ත උදාහරණය ආයෙ පාරක් ගත්තොත් මෙන්න මේ වගේ. දැන් මට බලලා කියන්න මෙයාගේ උත්තරේ එකක් වෙන්න මෙයාගේ හරයට එන්න ඕන මොකක්ද? මොකක්ද එන්න ඕන? දැන් බලන්න මේ x කියන එක්කෙනා 5 බෙදීම 3ට යද්දි හරි එහා ඉන්න ඇතුළේ එක්කෙනා බිඳුවක් වෙනවා. එහෙනම් ඊළඟ මොකද්ද වෙන්න ඕන? මෙයාගේ උත්තරේ එකක් වෙන්න නම් මේ තියෙන එක්කෙනා ඒ විදිහටම හරේ ඉන්න ඕන. පැහැදිලිද තන්දරේ? එහෙනම් ඔය කාරණා දෙක පුළුවන් නම් ඉතින් මේකේ මේ සීමාව කියන එකේ මහ ලොකු දෙයක් නැහැ. මේ ප්‍රමේය උත්තරයි තේරුම් ගන්න ඕන. හැබැයි මේ ප්‍රමේය තේරුම් ගන්න තමයි හරියට කතන්දරේ තේරුම් ගන්න මේ මේම හැඩේ එක්කෙනෙක් ගැනම නෙමෙයි උතන කියන්නේ. හරි? ඒකේ ගන්න දින කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විචල්‍යයේ සීමාව යම් කිසි අගයක් කරා යද්දී sin ඇතුලේ තියෙන ප්‍රකාශනයට එයා ආදේශ වුණොත් එයා බිඳුවක් වෙන්න ඕන. ඊට අමතරව එයාම අපිට හරය හදා ගන්න පුළුවන් නම් එයා එලෙසම හරයේ ඉන්න ඕන. හරි? මේ චුට්ටක්වත් වෙනස් වෙන්න බෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් එයාගේ උත්තරේ එකයි කියලා. හරිද? ඒතර ඔය ප්‍රමේය ළමයි ඔය ප්‍රමේය දාලා එතකොට අපිට පුළුවන් දැන් අපි ත්‍රිකෝණමිතිය දැන් මේකයි දැන් සීමාවක් කියන ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙනවා. හරි? දැන් මෙන්න මේවා අපිට දැන් මේකෙන් උත්තරේ එකක් ගන්න කියන කතන්දරේ බලද්දි අර ඒ කියන්නේ මෙයාගේ ඇතුළේ බිඳුවක් විතර හදාගන්න ඒවා මෙයාගේ හරය එහෙම නැත්තම් ඒ හරය ඒ විදිහට හදාගන්න ඒවා දැන් හිතන්නකො මෙතන දෙක නැත්තම් දෙකක් දාලා දෙකෙන් වැඩි කරනවා. ඒ වගේ අර මේ හැඩයට හදාගෙන අපි උත්තර ගන්න try කරනවා. ඒතර එතනදී ත්‍රිකෝණමිතියේ බාහක් කොන ප්‍රසාරණ විශේෂයෙන් ඊළඟට ඓක්‍යාන්තර සූත්‍ර, ගුණිත සූත්‍ර අන්න ඒ කියන කතන්දරත් ඕගලන්ට සෙට් වෙයි. හරි? ඒතර ඒවා මතක තියෙන්න ඕන. පැහැදිලි නේද? කොහේ හරි තැනක වාරද ගොඩක් වෙලාවට කොහොමත් මේ ත්‍රිකෝණමිතිකක් තමයි එන්නේ. කොහේ හරි තැනකදී ඕගොල්ලන්ට ත්‍රිකෝණමිතික කැලලක් සීමාවක් ඇතුළේ සෙට් වෙලා තිබ්බොත් එහෙනම් ඔයා try කරන්න ඕන එයාව මේ sin වලට හරව ගන්න. අයි sin වලට හරව ගත්තම මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රමේය අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ප්‍රමේය රඳාපවතින්නේ sin කියන අනුපාතෙත් එක්ක. පැහැදිලිද කරන්නේ? අපි ගණන් ටිකක් හදමු. ඊට වැඩේ සෙට් වෙයි. right ප්‍රමේය 1 කියලා දාන්නකෝ. ප්‍රමේය 1 කියලා දිනව නේද? මෙතන මට තව දෙයක් කියන්න ඕන. මෙන්න මේ x කියන එක්කෙනා මේ ප්‍රමේය අපි පාවිච්චි කරද්දි මෙතන විශේෂ දෙයක් කියනවා. මේ x කියන එක්කෙනා තමයි මයින්ඩ් ඕන රේඩියන් වලින් x රේඩියන් වලින් මැන ඇති විට තමයි අපිට මේ ප්‍රමේය මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අංශ වලින් දාන්න යන්නේ නැහැ. ඒක චුට්ටක් මතක තියාගන්න.
හරි මෙන්න මෙහෙම ලියන්න මුලින්ම x රේඩියන් වලින් මැනෑත පිටකල දාලා මෙයාව ලියා ගන්නකො ප්‍රමේය මුලින්ම ලියා ගන්නකො. හරිද? හරි. මෙහෙම ලියන්න පල්ලෙහාන් ලියන්න. මෙම ප්‍රමේය භාවිතා කිරීමේදී පහත අවශ්‍යතා දෙක අනිවාර්යයෙන්ම තෘප්ත විය යුතුය. එක කියලා ලියන්න. අදාළ සීමාව තුලදී සයින් තුල ඇති ප්‍රකාශනය බිඳුව කරා යා යුතුය. දෙක සයින් තුල ඇති ප්‍රකාශනය එලෙසම හරයේ පැවතිය යුතුය. හරි උදාහරණ කියලා මෙන්න මේ දෙන්නවත් දාගන්නකො. හරි එතකොට ළමයි මේ ප්‍රමේය ඇත්තටම 26 කට්ටියට ගත්තට පස්සේ ඒගොල්ලන්ට ඔය ප්‍රමේය පරිණිවාර විභාගයෙන් සාමාන්‍යයෙන් ඔප්පු කරන්න එන්නත් පුළුවන් සාධනය කරන්න. ඒගොල්ලෝ ගත්තම නම් සාමාන්‍යයෙන් එහෙම ඇවිල්ලා නැහැ මෑත ඉතිහාසයේ ඈත අතීත නම් ඇවිල්ලා තියෙනවා එහෙම. හැබැයි ඔයගොල්ලන්ට වාර විභාගයක අවශ්‍ය වෙන්න පුළුවන් නිසා ඒක කොහොමද සිලබස් එකේ තියෙනවා ඔප්පු කරන විදිය. ඒක ඔප්පු කරන විදිය කියලා දෙන්නම්. හරි මුලින්ම අපි ගණන් ටිකක් හදලා ඊට පස්සේ අපි ඔප්පු කිරීම සාධනය බලමු. ඒතර ඔතන ඉඩ තියනවානේ සාධනය කරන්න ඔය කියලා ඉඩ තියාගන්න. මේ පොත් අරගෙන හදමුකෝ. පොත් අරන් මේ ගණන් ටික හදන් යන ටියුට් එකේ දින. අපි ගමුකෝ මේ සරල එක්කනේ. ඊපස්සේ විභාග ගණන් වලට යමු. ගන්න 8 වෙනි ගාන. සීමාව x යනකොට බිඳුවට x ඍණ sin x බෙදීම x. දැන් මෙයාව තමයි හොයන්න කියලා තියෙන්නේ. හරි. දැන් බලන්න x කියන එක නා බිඳුව ආදේශ කරොත් අපි හිතින් ආදේශ කරලා බලමු. උඩින් එන්නේ sin බිඳුව කියන්නේ බිඳුව. ඒතර බිඳුවරණ කියන්නේ බිඳුවයි. පල්ලෙහාටත් එන්නේ බිඳුවනේ. බිඳුව බෙදීම බිඳුවයි කියලා කියන්නේ එයා අනිර්ණ අවස්ථාව. හරිනේ. එහෙනම් අපිට මේක මොකක් හරි කරලා වෙනත් විදිහට හදන් යන්න වෙනවා. එහෙනම් බැලුවම ඔයගොල්ලන්ට පේනවා මෙයා ඇතුලේ sin කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් අපි ගාව තියෙනට ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. try කරන්න වෙනවා. හරි? දැන් මොකක්ද අපිට කරන්න පුළුවන්? දැන් එයා අපිට හදා ගන්න පුළුවන් ලේසියෙන් මෙතනදී නේ. මේ x කියන එක නා මේ දෙන්නටම පොදුයිනේ. එහෙනම් මට පුළුවන් මෙයා වෙන වෙනම යාලගෙන් බෙදන්න. මෙයාගෙන් බෙදුවාම 1 කියලා එනවා ඍණ. මෙයා වෙනම මෙයාගෙන් බෙදුවාම sin x බෙදීම x කියලා එනවා. හරිනේ? දැන් මට පුළුවන් සීමා නීති අර්ථය මේ දෙන්නට වෙන වෙනම සීමාව දාන්න. හරි? දැන් මට කියන්න නියතයක සීමාව මොකක්ද? ඒ නියතයගේ නේ. ඒතර එක කෙනෙක් කියලා ඉන්නේ. ඒතර එතනින් ඉතුරු වෙන්නේ 1. මේ තියෙන මොකක්ද? අපේ ප්‍රමේයෙන් මේක අපිට ගන්න පුළුවන් නේ. x බිඳුවට ඇද්දි sin ඇතුළේ එක්කෙනා බිඳුවයි. එයා එලෙසම හරියේ ඉන්නවා. එහෙනම් මෙයාගේ උත්තරේ 1යි. 1 න් 1යි කියන උත්තරේ මොකද වෙන්නේ?
එයා බිඳුවක් වෙනවා. බිඳුව පිළිගන්න පුළුවන් උත්තරයක් නේ. හරි? හරි. හදන්න. හදන් යන්න මේ ගණන් ටික. නමය හදන්න 11 හදන්න 14 හදන්න 19 හදන්න 20 හදන්න. හරි. පොඩි වෙලාවක් දෙන්න මේ ගණන් ටික හදන්න බලන්න. හරි බලන්න 9 වෙනි එක්කෙනා. සීමාව x යනකොට බිඳුවට tan x බෙදීම x. හරි? එතකොට අපි දන්නවා අපේ ප්‍රමේය දාද්දි sin ඇසුරෙන් තියෙනවා නේ. එහෙනම් tan කියන එක කියනවට පුළුවන් ත්‍රිකෝණමිතික සම්බන්ධය ඇසුරෙන් sin ඇසුරෙන් ලියන්න. මොකද tan කියලා කියන්නේ? sin බෙදීම cos. එහෙනම් මෙයාමම ලියනවා sin x බෙදීම cos x වතාවක් එකයට x කියලා. හරිනේ? ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට හදා ගන්නවා. දැන් sin x අරින් x කියන එක කියලා එන්න ඕන. හරි? මෙයාම වෙනම දානවා. කොහොමනේ? දැන් අපිට පුළුවන් සීමාව නීති අර්ථයේ ගුණිතයක් නිසා දෙන්නට වෙන වෙනම සීමාව දාන්න. ඒවා දාලා පෙන්නන්න නැහැ නිකන් ඔහේ උත්තර ගන්න යන්න එපා. මේක කෙටි ප්‍රශ්නයක්. ඒ ලකුණු දෙන පොයින්ට් එකක් තියෙනවා. මේවා පෙන්වන්න නැතුව උත්තරේ පේනවා මේක හරි කියලා. ඉතින් දාන්න යන්න එපා. MCQ නෙමෙයිනේ. හරිනේ. x බිඳුවේදී sin ඇතුළේ බිඳුවයි. එයා හරේ හැම ඉන්නවා. එහෙනම් මෙතනින් උත්තරේ 1යි. 1යට cos බිඳුවනේ. cos බිඳුව කියන්නේ උත්තරේ කීයද? 1යි. එහෙනම් අවසාන උත්තරේ කීයයි කියලා දෙන්නේ? 1යි කියලා එනවා. හරි නේද? ඒක ළමයි ඉතින් ගන්න යන්න එපා. එයාද එකපාරෙම ගන්න පුළුවන්. එහෙම ගන්න යන්න එපා. 9 හරි. ඒ කාටද ගැටලුවක් තියෙනවද? කවුද දැන් පුතුනේ? ගැටලුවක් තියෙනවද? හරි බෙදීම x කියන එක හරිද? හරි. ඊට පස්සේ බෑ එහෙම දාන්න බෑ. මේ දෙන්නගෙන බෙදලා තියෙන්නේ. ඒතර මේ හරේ ඉන්න ඕන මේ x cos x කියන එක කියන්නේ හරේ ඉන්න ඕන. ඒතර වා වැඩිපුර තව sin x x කෙනුත් බෙදලා. එහෙම බෙදන්න බෑනේ. වා වැඩිපුර x නෙත් තියෙනවනේ. ඒතර දැන් මේක ලියන්න පුළුවන් x වර්ගයක් වගේ තිබුණා. මේ කොටස බෙදීම cos x නෙමෙයි තියෙන්නේ. මෙයා මේ විදිහට තමයි කරන්න පුළුවන්. එකයට x කෙනෙක් කරා බෙදීම x කෙනෙක් කරා එහෙම ලියන්න පුළුවන්. එතකොට මෙතනින් මෙහා යනවා මෙතනින් මෙහා මෙහෙට. එයා හරි නේද? හරි. මම ඊළඟට යම් බලන්න. මේක වගන්නද? එකොළහ සීමාව x යනකොට බිඳුවට x වතාවක් cot x ත්‍රිකෝණමිතික පදයක් තියෙනවා නේ. එහෙනම් ටක් ගාලා අපි ඒවා sin cos වලට අරවගමු. මොකද sin අදා ගන්න තියෙන්නේ. එහෙනම් cot කියන එක නාමයට ගන්න පුළුවන් cos x බෙදීම sin x කියලා. කොහොමනේ? දැන් බලන්න මෙතන sin x යටින් අපිට x හදා ගන්න වෙන්නේ නේ. ඇයි x බිඳුවද sin x x කෙනෙක් නා අතුල එක්කනා බිඳුවක් කරනවානේ. එහෙනම් එයාව හදා ගන්න මොකද කරන්නේ? එහෙම එක්කෙනෙක් උතන පේන්න නැහනේ. එහෙනම් මොකද කරන්නේ? අපි එයාව හදා ගන්න ඕන.
එහෙනම් මෙතනින් මම මොකද කරන්නේ? බෙදීම x කෙනෙක් දානවා. හැබැයි යා නැති වෙන්න ආයෙ පාරක් x කෙනෙක්ගෙන් ගුණ කරගන්නවා. හරිනේ? පැහැදිලි නේද? දැන් මොකද වෙන්නේ? මේවා අපිට අනවශ්‍යයි. ඒවා කැපිලා යනවා. එතකොට මෙතනින් එනවා cos x බෙදීම sin x ට x කියලා. එහෙනම් අපිට පුළුවන් සීමා නීති අර්ථයේ උඩ ඒ කියන්නේ ලවයේ සහ හරයට වෙන වෙනම සීමාව දාන්න. එතකොට මෙතනින් මම ගන්නවා සීමාව x යනකොට බිඳුවට cos x සීමාව x යනකොට බිඳුවට sin x බෙදීම x. එතකොට cos අපිට ආදේශ ගන්න පුළුවන් කෙලින්ම cos බිඳුව මෙයාගේ නම් උත්තරේ කෙලින්ම 1යි කියලා ගන්න පුළුවන්. cos බිඳුව කියන්නේ 1යි, 1 බෙදීම 1යි. ඒ කියන්නේ උත්තරේ 1යි කියලා එනවා. බලන්න මේ උත්තරේ ගත්ත කට්ටිය. හරි. තරින්කා? හරි. කවුද? හරි. අපි යමු 14 වෙනි එකට. හදා යන්න ඕගොල්ලෝ. 11ත් හරි. දා 4 ගත්තොත් සීමාව x යනකොට බිඳුවට sin x බෙදීම මූල x. මොකද කරන් තියෙන්නේ? මේක පොඩි දේවල් ටිකක් කරන් තියෙන්නේ. දැන් බලන්න x බිඳුවට ඇති හරි sin x sin ඇතුළේ එක්කන බිඳුවක් වෙනවා. හැබැයි ප්‍රමේයට දාද්දි මොකද වෙන්න ඕන? sin ඇතුළේ තියෙන ප්‍රකාශනයේ එලෙසම හරයේ ඉන්න ඕන. දැන් එයා එලෙසම නෙමෙයි ඉන්නේ නේ. වර්ගමූල x කෙනෙක් ඉන්නේ. එහෙනම් අපිට එයාව හදා ගන්න වෙනවා. මොකද කරන්න වෙන්නේ? x කෙනෙක් මට හදා ගන්න පුළුවන් මොකක් කරලාද? මෙයාගේ හරය ලැබෙයි දෙකම මූල x කින් ගුණ කරනවා. අවුලක් නැහැ නේද? එතකොට මෙයාට වැරද්දක් වෙලා නැහැ නේ. දැන් මට අවශ්‍ය කරා මෙතනින් එනවා සීමාව x යනකොට බිඳුවට sin x බෙදීම x වතාවක් මූල x කියලා මම ගන්නවා. දැන් දාමු අපි දෙන්නට වෙන වෙනම සීමාව. මොකද මෙතන ගුණිතයක් තියෙන නිසා සීමාව x යනකොට බිඳුවට sin x බෙදීම x ගුණ කිරීම සීමාව x යනකොට බිඳුවට මූල x. මෙයාගේ උත්තරය අපි දන්නවා 1යි. x ගාගේ මෙයාට ආදේශ කරා මොකක්ද උත්තරේ? බිඳුවක් කියලා එන්නේ. එහෙනම් අවසාන උත්තරේ මොකක්ද එන්නේ? බිඳුවක් කියලා එනවා. ඒතර බිඳුව අපිට පිළිගන්න පුළුවන් උත්තරයක්. තරෙන් කාර්යද මේක? කවුද? දුවරද? රයිට්. එයාත් හරි. යමු ඊළඟ එක්කෙනාට. දහනමය. හරි කොහොමද තියෙන්නේ? හරි මොකද කරන්න පුළුවන්? දැන් මෙතන ළමයි sin උත් ඉන්නවා tan උත් ඉන්නවා. සහ එතන තියෙන්නේ ත්‍රිකෝණමිතික පද ඇතුළත් බීජීය භාග දෙකක්. හරි? එහෙනම් අපි මුලින්ම මේවා පොඩ්ඩක් සුළු කරගමු නේ. මොකද එකපාර දාන්නත් දෙයක් නැහැ නේ. දැන් මෙතන sin x බෙදීම x කෙනෙක් හදාන්න පුළුවන් නම් හරි. එහෙම හදාගන්න x කෙනෙක් නැහැ නේ. එහෙනම් අපි පොඩ්ඩක් මේවාව තව ටිකක් සුළු කරගමු. මෙයා එකයට sin x වෙනවා. tan x කෙනෙක් කෙනාට ගන්න පුළුවන් sin x බෙදීම cos x කියලා. මොනවම වෙනවනේ. එතන මෙයා උඩට යනවා. පරස්පරයේදී cos x බෙදීම sin x කියලා එනවා. මෙතනින් පොදු හරයක් ගත්තොත් ඕනනම් මට ගන්න පුළුවන් sin x ගත්තොත් 1 ඍණ cos x බෙදීම sin x කියලා එනවා. කොහොමද එන්නේ?
හරි. දැන් මොකද අපිට කරන්න පුළුවන්? මොකද අපිට කරන්න පුළුවන්? මේක හදවත කවුරු හරි. හරි අපිට දැන් තව ටිකක් ළමයි මේක සුළු කිරීම කරන් යන්න වෙනවා ඉස්සරහට. දැන් මෙතෙන්ට ගිහිල්ලත් x ගෙන් බෙදන්න බෑ. ඒ x කෙනෙක් නැහැ මේ කොහෙවත්. එහෙනම් මේක තව ටිකක් සුළු කරගමු. කොහොමද මේවා සුළු කරගන්නේ? ඔන්න උතරේ තමයි ළමයි අපිට අවශ්‍ය වෙන්නේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ අපිට කතා කරපු භාග කෝණ ප්‍රසාරණ. හරි? දැන් මට කියන්න cos 2x කියන එක්කෙනාගේ භාග කෝණ ප්‍රසාරණ තුනක් තිබ්බනේ. මොනවාද ඒ තුන? එකක් තමයි cos වර්ග x ඍණ sin වර්ග x. අනිත් එක්කෙනා දෙකයි cos වර්ග x ඍණ එකයි. අනිත් එක්කෙනා එක ඍණ දෙකයි sin වර්ග x. ඔන්න ඕකනේ තිබ්බේ. හරි. දැන් මේ සෙට් එකෙන් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. මොකද්ද? මෙන්න මෙයා ගත්තොත් ඔයාට පුළුවන් එක ධන cos 2x කියන එක්කෙනාට දාන්න උත්තරයක් 2 cos වර්ග x කියලා. හරි? එහෙම නැත්නම් මෙයාගෙන් පුළුවන් වාට ගන්න මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දැම්මොත් එක ඍණ cos 2x කියන එක්කෙනා සමාන කරන්න පුළුවන් 2 sin වර්ග x ට. හරි නේද? දැන් මම කිව්වේ මොකද්ද ළමයි? ඕගොල්ලෝ ත්‍රිකෝණමිතික සීමාවර්ථ සුළු කිරීම තිබ්බොත් ඕගොල්ලෝ හැමතිස්සෙම try කරන්න ඕන එතන තියෙන පද ඔක්කොම sin වලට හරව ගන්න. මොකද අපේ ප්‍රමේය තියෙන මොනවලින්ද? sin වලින් තියෙන්නේ. එහෙනම් දැන් මෙතන ඔයාලට පේනවා නේද? එක ඍණ cos x කියලා කෙනෙක් ඉන්නවනේ. දැන් මට හොඳට හිතලා කියන්න බලන්න එක ඍණ cos x වෙනුවට මට දාන්න පුළුවන් මොකද්ද? sin ඇසුරෙන් පදේ. තාම මේ කවුද තරින්ක කියන්න බලන්න. එක ඍණ cos x වෙනුවට එයා අපිට බැයිද sin ඇසුරෙන් ලියා ගන්න. අන්න හරි. දැන් මේක කියන ළමයි 2x කියන කතන්දරයක් නෙමෙයිනේ. මෙතන මොන කෝණයක් තිබ්බත් එයා භාගයක් කරලා තමයි මෙතෙන්ට එන්නේ. හරි? මොන කෝණයක් තිබ්බත් භාගයක් කරලා තමයි මෙතෙන්ට එන්නේ. එහෙනම් එක ඍණ cos x තිබ්බොත් එයාට මොකද ලියන්න පුළුවන්? 2 sin වර්ග x කියලා ලියන්න පුළුවන්. sorry 2 sin වර්ග x බෙදීම දෙකක් දාන්න පුළුවන්. එහෙනම් මම මෙයාට දානවා දෙකයි sin වර්ග x බෙදීම දෙකයි කියලා. හරිනේ? හැබැයි දැන් ළමයි බලන්න හරයේ තියෙන කෝණය සහ මෙතන තියෙන කෝණය ගත්තොත් දෙන්නගේ වෙනසක් තියෙනවනේ. හරයේ තියෙන්නේ x sin ඇසුරෙන් මෙතන තියෙන්නේ x බෙදීම දෙකයි. එහෙනම් අපි තව චුට්ටක් බලමු මේ කෝණ ටිකක් සමාන කරගන්න. දැන් මට කියන්න sin x කියන එක මට ලියන්න බැයිද x බෙදීම දෙක ඇසුරෙන්? අපි ගාව තියෙනවා sin 2x වල භාග කෝණ ප්‍රකාශනය ප්‍රසාරණය මොකක්ද දෙන්නේ? 2 sin x cos x. මෙතන මොන කෝණයක් තිබ්බත් එයා භාග වෙලා මෙතනින් එනවා. එහෙනම් මෙතන මම දානවා sin x වෙනුවට 2 sin කෝණෙන් භාග කියන්නේ x බෙදීම 2 cos කෝණෙන් භාග. මොකද වෙන්නේ? දෙකට දෙක කැපෙනවා. මෙතනින් එක්කෙනෙක් කැපෙනවා. මෙතනින් එක්කෙනෙක් කැපෙනවා. දැන් මොකක්ද අවසානයේ මෙතනින් එන්නේ? සීමාව x යනකොට බිඳුවට sin x බෙදීම 2 බෙදීම cos x බෙදීම 2යි. දැන් ප්‍රමේය වලට දාන්න යන කල තමයි මුලින්ම නිකන් ආදේශ ලබන උත්තර එනවද කියලා. පිළිගන්න පුළුවන් අනිර්ණ නැති අවස්ථාවක් ආව තවුලක් නැහැනේ. දැන් බලන්න x යනකොට බිඳුව දැම්මත් මොකද උඩින් එන්නේ? sin බිඳුව කියන්නේ බිඳුවයි. යට x යනකොට බිඳුව දැම්මත් cos බිඳුව කියන්නේ මොකක්ද? එකයි. බිඳුවේදී මේක කියන උත්තරය අපිට පිළිගන්න බැයිද? පුළුවන්ද? පුළුවන්. මොකද උත්තරේ? බිඳුවයි. මෙයාගේ උත්තරේ බිඳුවයි. එහෙනම් මෙයාගේ උත්තරය අපිට පිළිගන්න පුළුවන්. මෙතන ඊහාට ආයෙත් ප්‍රමේයක් දාන්න try කරන්න ඕනේ නැහැ. ඒතර වෙන වෙනම මේ දෙන්නට සීමාව දැම්මොත් මේක පේනව නේද?
එහෙනම් මෙතනින් එනවා මේ උඩින් එන උත්තරේ බිඳුවයි මෙතන උත්තරේ 1යි. එහෙනම් අවසාන උත්තරේ බිඳුවයි කියලා එනවා. දැන් බලන්න මේ ගාන ඇතුළේදී අපි මුලින්ම කරේ ඒ කියන්නේ අර ප්‍රමේය දාන්න තමයි try කරේ. හැබැයි අවසාන ප්‍රමේය අවශ්‍ය වුණේ අපි අර sin වලට හරවන් යද්දී මොකද උනේ? අවසාන උත්තරේ ප්‍රමේය දාන්න නැතුවම සුළු වෙලා ආවා. පැහැදිලි නේද? ඒතර සුළු කිරීම කියන අවස්ථාව මෙතන පොතටම තියෙනවා. ඔව්. හදාගන්න. හරි මේක හරියද? දැන් මෙන්න මේවා ටික වැදගත් ඈ. මේවා මතක නැත්නම් ඔන්න සලහන් කරගන්න. මේවා ටික ආයෙ පාරක් අපිට වැදගත්. ඒවා මතක නැත්නම් සලහන් කරගන්න. මේ ගාන මේ සම්පූර්ණ සීමා ගණන් ඇතුලේ මේවා අපිට ආයෙ ආයෙ හම්බ වෙනවා. දහනමයත් හරි. මේ බකන්න දරුව. තරින් හරිද? මේක හරිද? හරි අපි යමු 20ට. උතර 20 තියෙන්නේ සීමාව x යනකොට බිඳුවට 1 ඍණ cos x බෙදීම x වර්ගය. දැන් මෙයන් නම් ප්‍රමේය දාන්න කොහොමද ඒ මොකද x වර්ගයක් එහෙම තියෙනවනේ. එහෙනම් ටක් ගාලා අපි 1 ඍණ cos x කෙනෙක් කෙනා හදා ගන්නවා sin ඇසුරෙන්. මොකද්ද මට කියන්න? 1 ඍණ cos x දෙන්න අපි කලිනුත් දැම්මා. 2යි sin වර්ග x බෙදීම දෙකක් එනවා. පැහැදිලිද? එහෙනම් යාරම දානවා 2යි sin වර්ග x බෙදීම 2යි. මෙතන ඉන්නවා x වර්ගයක්. දැන් මොකද අපි කරන්නේ? දැන් මේ දෙක කෙනෙක් කෙනා ඕනනම් මට ගන්න පුළුවන් එළියට නේ නියතයක් නේ. දෙක මං එළියට ගන්නවා. එතන ලබේ ඉන්නවා sin වර්ග x බෙදීම දෙකක්. හරේ ඉන්නවා x වර්ගයක් නේ. දැන් අපේ ප්‍රමේයට දාද්දි ළමයි sin වල වර්ග තිබිලා බෑ. එහෙම තියෙන්න බෑනේ. එහෙනම් දැන් මෙතනදී මොකද කරන්නේ? ඔන්න ඔතනේ තමයි අපි අර සීමාවේදී පාවිච්චි කරපු ගුණාංගයක් අපි මෙතනදී භාවිතා කරනවා. මොකද්ද ගුණාංගය? මතකද අපි ගත්තා සීමාව ඇතුලේ මොකක් හරි ශ්‍රිතයක බලයක් තිබ්බොත් ඒ බලය කියන එක අපිට පුළුවන් සම්පූර්ණ සීමාවේ කොටසෙන් එළියට ගන්න. දැන් මෙතනත් බලන්න මේ උඩ තියෙන ශ්‍රිතයේ තියෙන වර්ගයක් නේ. යට තියෙන එක්කනත් වර්ගයක්. එහෙනම් ওই වර්ග කෙනෙක් නමට ගන්න පුළුවන් මේ සම්පූර්ණ එක්කනාගෙන් එළියට. හරි? මොකද මෙහෙම තියම් ප්‍රමේය දාන්න යන්න එපා. මොකද ප්‍රමේය කියන්නේ නැහැ sin වර්ගයට ඇතුළේ දිනයක් ගැන කියන්නේ නැහැ. එහෙනම් වර්ග මම එළියට ගන්නවා. එතන උඩ හැදෙනවා sin x බෙදීම 2යි. මෙතන x. මේ සම්පූර්ණ එක්කනාගේ වර්ගයක් එනවා. හරි? දැන් ඇතුළට ගියාම අවුලක් නැහැ. දැන් ඇතුළේ බලමු. ඇතුළට ගියාම x බිඳුව නැති sin ඇතුළේ එක්කනා බිඳුවක් වෙනවා. හැබැයි sin එක තියෙන ඇතුළේ තියෙන එක්කනාම හරේ ඉන්නවද? එහෙනම් එයා අපිට හදා ගන්න වෙනවා. එහෙනම් එයා හදා ගන්න මම මොකද කරන්නේ? මෙයාව දෙකෙන් බෙදනවා. ඒත් එක්කම දෙකෙන් වැඩි කරනවා. හරිනේ? දැන් එතකොට මේ දෙක නියතයක් නේ. එයා මට එළියට අදින්න පුළුවන් නේ. එහෙනම් මම මෙයාව එළියට අදිනවා. හැබැයි එතරම් විශේෂ දෙයක් තියෙනවා. මෙයා එළියට අදිද්දි මොකක් වෙලාද එළියට එන්නේ? වර්ගයක් වෙලා එන්නේ. හරි? එහෙනම් මම ඊළඟට ගන්නවා දෙක බෙදීම මේ දෙක මම එළියට ගන්න අතර වර්ගයක් වෙලා 4 කියලා එනවා. මේ සම්පූර්ණ එක්කනාගේ වර්ගය. හරි? දැන් මොකද වෙන්නේ? මෙතන 2ට 1යි 2ට 2යි භාගේ වතාවක් මේ ඇතුළේ එක්කනාගේ උත්තරය දැන් 1යි එකේ වර්ගය කියලා එනවා. එහෙනම් මොකක්ද අවසාන උත්තරය? භාගයයි කියලා. තරින් හරිද ඒක? හොඳයි. හරි අපි එහෙනම් යමු විභාග ගානකට. හරි හදන්න බලන්න 2011 ගාන
හරි. බලන්න 2011 කට්ටිය හදාගෙන කට්ටිය හදාගෙන යන්න. සමහර කට්ටිය හදලා ඉවරයි. බලාගන්න මොකද්ද මේකේ කරන්න කියලා. එතන මෙන්න මෙහෙම තියෙන්නේ සීමාව x යනකොට බිඳුවට 4 sin x ගේ වර්ගමූලයේ ඍණ වර්ගමූල ඇතුලේ 4 ඍණ 3 sin x බෙදීම 2x. මෙයාගේ උත්තරේ තමයි අපිට පෙන්වන්න කියලා කියන්නේ 3 බෙදීම 4යි කියලා. මෙයා 3 බෙදීම 4ක් කියලා පෙන්වන්න තියෙනවා. හරි? එතන මොකද්ද මුලින්ම කරන්න තියෙන්නේ? මෙතන වර්ගමූලයක් තිබ්බොත් එහෙනම් මුලින්ම කරන්න ඕනේ වර්ගමූල කතන්දරේ අපි අයින් කරගන්න ඕනේ. මොකද්ද අපි කරන්නේ? ප්‍රතිපදයෙන් ගුණ කරනවා. එහෙනම් මෙයාගේ ප්‍රතිපද වෙන්නේ මොකක්ද? මෙයා රින මෙයා නම් අපිට යාගේ ප්‍රතිපද ගන්න පුළුවන් මෙයා දන මේ කොටස කියලා. හරි? මේක ඉවර කට්ටිය 2012 හදන්න. හරි? උතර මෙතනින් එනවා හරය සහ ලවය දෙන්නම්මට ප්‍රතිපදයෙන් වැඩි කරන්න වෙනවා. ඔය දෙකක් විතරක් කරලා මදි. දැන් මොකද වෙන්නේ? දැන් එනම් මෙතනින් අපිට පුළුවන් මේ දෙන්නගේ වර්ග දෙකක අන්තරයක් ගන්න. මේ කොටසේ වර්ග කියන්නේ මෙයාගේ වර්ගමූලය අයින් වෙනවා. ඍණ මෙයාගේ මේ කොටසේ වර්ගමූලය අයින් වෙනවා. ඍණ නිසා වරණක් දාලා පරිස්සමෙන් ලියා ගන්න එක. මෙතන 2x. එතන මෙන්න මෙතන මේ කැලලක් ඉතුරු වෙනවනේ. හරි? ඒතර ඒ කැලලට ළමයි මම වෙනම දානවා සීමාව. දැන් ඕක දිගට දිගට ලියන් යන්න ඕනේ නැහැ. ඒතර එපා වෙනවනේ. මම එහෙනම් මෙන්න මෙතන මෙයාත් එක්ක සුලලා මේ කැලල ආව. මෙයා වෙනම ඉන්නවා. මෙතන එකයට වෙනම කැලලක් ඉන්නවනේ. එයාට මම වෙනම සීමාව දානවා මෙතනින්. මොකද ඒක ලේසි මට. නැත්තම් දිගට දිගට යන්න ගියාම එපා වෙනවා. මෙතනින් බලන්න මේ දෙන්න සුළු වෙනවා. මෙතන ඍණයි ධන වෙලා මෙතන එනවා 3යි 6යි sin x බෙදීම 2x කියලා. ඕනනම් 2ට 1යි 2ට 3ක් කපන්නත් පුළුවන්. දැන් මේවට ආදේශ කරලා බලමු. වර්ගමූල ඇතුලේ 4 ධන sin x ට x ආදේශ කරාම බිඳුවයි නේ. එහෙනම් මෙහා බිඳුවයි. 4 ඍණ sin x ට x වල බිඳුව දැම්මොත් බිඳුවයි. එහෙනම් මෙහා බිඳුවක් කියලා එනවා. මෙතනින් මට 3ක් එළියට ගන්න පුළුවන්. ඔන්න අපේ ප්‍රමේයට අවශ්‍ය එක්කෙනා හැදෙනවා. 4 මූල කියන්නේ 2යි. මෙයත් 2යි. එහෙනම් මෙයාගේ උත්තරය 1යිනේ. ඒතර 3 වතාවක් 1 වැඩි කිරීම 1 යට 4යි. මොකක්ද අවසාන උත්තරේ එන්නේ? 3 බෙදීම 4යි කියලා එනවා. බලන්න මහා ලොකු දෙයක් නැහැ නේ. කවුද ගත්තද? හදන්න බලන්න 2012ත් 2012ත් හදන්න. දැන් මේකේ කතන්දරේ තමයි අපි හැමතිස්සෙම මම අර කිව්වේ. වර්ගමූල තියෙනවා නම් ප්‍රතිපද වලින් ගුණ කරනවා. ඊළඟ ත්‍රිකෝණමිතික ප්‍රකාශන තියෙනවා නම් ඒ ත්‍රිකෝණමිතික ප්‍රකාශන සයින් අසුරට හරවන්න තමයි try කරන්නේ. මොකද අපේ ප්‍රමේය දාන්න පුළුවන්. එයා සයින් වලින් තිබ්බොත් විතරයි. හරි? ඔය දෙක ඔය කතන්දරේ ඔළුවේ තියාගන්න හදන්න බලන්න 2012 2012 ගාන හදන්න. සීමාව x යනකොට බිඳුවට x sin x බෙදීම 2යි sin වර්ග 3යි x ඍණ x වර්ග cos x. ඔහොමනේ තියෙන්නේ.
මෙයා සමානයි 1/17 බව තමයි පෙන්නන්න තියෙන්නේ 1/17. හරි දැන් බලමු. දැන් මෙතන හරේ ප්‍රතිපත්තිය මොකද වර්ගමූල කතන්දර නෑනේ. හරි මොකද්ද අපිට කරන්න පුළුවන්? දැන් මෙතන තියෙනවා ළමයි මේ තුන් දෙනාගම තියෙනවා sin තුන් දෙනෙක් නේ sin දෙන්නෙක් ඉන්නවා නේ මෙතන ඉන්නවා cos එක්කෙනෙක්. එහෙනම් sin තියෙන හැමතැනටම බලන්න ඕන නිකන් මේ සීමාව ආදේශ කරලා sin ඇතුලේ වට මොකද වෙන්නේ? x ට බිඳුව දැම්මොත් එහෙනම් මෙයා බිඳුවක් වෙනවා. එහෙනම් එයාගේ හරේ x කෙනෙක් තිබ්බනම් එතන අපිට ප්‍රමේය හදා ගන්න පුළුවන්. මෙතෙන්ට යන්න. මෙතන වර්ගයක් තියෙන්නේ. හැබැයි වර්ග කියන එක අපිට උඩ ගන්න පුළුවන් නේ. හැබැයි x කෙනෙක් කෙනා බිඳුවටදී මොකද වෙන්නේ? ඒත් අතර තියෙන කෙනා බිඳුවක් වෙනවා. එහෙනම් එයාගෙත් අපිට හරේ හදා ගන්න පුළුවන් නම් 3x වගේ කෙනෙක්. එහෙනම් ඒ ප්‍රමේය දා ගන්න පුළුවන්. හරි? එහෙනම් ප්‍රමේය දා ගන්නම අපි try කරමු. මම මොකද කරන්නේ? දැන් මට කියන්න මේ උඩ එක්කනා ලව එක්කනා ගමුකෝ. දැන් ලවයේ එතන බෙදීම x කෙනෙක් එන්න නම් මම මේ ලවයේ කීයෙන්ද බෙදන්න ඕන? x වලින් බෙදලා හරියන්නේ නැහැ. මෙතන x කෙනෙක් ඉන්නවනේ. බෙදන්න ඕන x වර්ගෙන් නේ. එහෙනම් ලවයේ මට අදා ගන්න පුළුවන් x වර්ගෙන් බෙදලා. හැබැයි ලවයේ විතරක් බෙදලා හරියන්නේ නැහැ. මෙයා පරිමේය කෙනෙක් නිසා හරේ ලවයේ දෙන්නම් මට එහෙනම් x වර්ගෙන් බෙදන්න වෙනවා. එහෙනම් බෙදලා බලමු මොකද වෙන්නේ කියලා. උඩ එක්කෙනා අතර කොහොමද හදනවනේ? එහෙනම් මම ගන්නවා මම මේ උඩ එක්කෙනාට වෙනම සීමාව දානවා. ඒ දාන ගමන් මේ ප්‍රකාශනය මම බෙදනවා x වර්ගයෙන්. මොකද x ට x කැපිලා ගිහිල්ලා x කෙනෙක් හදා ගන්නවා. හැබැයි x වර්ගයෙන් බෙදද්දී උඩ විතරක් බෙදලා හරියන්නේ නැහැ. හැම පදයෙන් මම බෙදන්න ඕන. ඒතර හැම පදයෙන් බෙදද්දී මම හැම එක්කෙනාටම වෙන වෙනම සීමාව දාලා තමයි බෙදන්නේ. ඒ සීමාවේ ගුණාංග වලින් අපි කතා කරන්නේ. බෙදීමක් තිබ්බොත් වෙන වෙනම බෙදන්න පුළුවන්. එකතු කිරීම අඩු කිරීම තිබ්බොත් වෙන වෙනම දාන්න පුළුවන්. ඒවා දාන්න නැහැ. දාන්න නැතුව එකපාර දාන්න යන්න එපා. ලකුණු ඉස්සනවා. එහෙනම් මෙයාට මම දානවා සීමාව x යනකොට බිඳුවට 2 sin වර්ග 3x. ඒතර එයාට දෙන්නත් ඕන x වර්ගය. මෙතෙන්ට ගියොත් ඍණ සීමාව x යනකොට බිඳුවට x වර්ග cos x කියන එක නා බෙදන්න ඕන x වර්ගය. හරිනේ? දැන් මොකද වෙන්නේ? මෙතන අපිට පුළුවන් මේ x ට එක්කෙනෙක්ව කපන්න. ඒතර එතනින් එනවා සීමාව x යනකොට බිඳුවට sin x යට x. ඔන්න එතන නම් එයාව හැදෙනවා. මෙතන අපිට එයා හදා ගන්න බැයිද? මම කොහොමද දෙකක් එළියට ගන්නවා. හැබැයි හදාගත්තී ඔන්න අර කලින් අපි අර හදපු ගානේ අත්දැකීම. වර්ග තියෙනවනේ. එහෙනම් සීමාවේ නීතිය අර්ථය අපි මොකද කරන්නේ? ඒ වර්ග සම්පූර්ණයෙන් සීමාවෙන් එළියට ගන්නවා. මොකද උඩක් තියෙන්නේ වර්ගයක්, මෙතනක් තියෙන්නේ වර්ගයක්. එහෙනම් මම මොකද කරන්නේ? මෙයා ලියනවා sin 3x බෙදීම x කියලා අර වර්ග දානවා මෙයාලගෙන් එළියට. දැන් ඕනනම් මට පුළුවන් මෙතන මෙයාගේ හරය දැන් x බිඳුවේ sin අතර බිඳුවයිනේ. මේ 3x කියන එක කෙනා මට මෙතන හදන්නත් පුළුවන් නේ. 3කින් බෙදන්නද තියෙන්නේ. 3කින් බෙදන ගමන් මොකද වෙන්නේ? 3කින් වැඩි කරන්නත් වෙනවා. මෙතෙන්ද ගියා මොකද වෙන්නේ? මේ දෙන්න කැපිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඍණ සීමාව x යනකොට බිඳුවට cos x කියලා එතනින් එනවා. දැන් අගයන් දාන් යමු. දැන් මෙතන මොකද වෙන්නේ? මෙහා එන්නේ මේ කැලේ වලට මට ගන්න පුළුවන් ක්‍රමයෙන් 1යි කියලා. මෙතන මේ 3 මට ඇතුලේ තියා ගන්න බෑ. එහෙනම් 3 මම එළියට ගන්නවා. හැබැයි 3 එළියට එද්දි මොකද වෙන්නේ? වර්ග වෙලා තමයි එළියට එන්නේ. එහෙනම් එතනින් එනවා දෙක වතාවක් 3 වර්ගේ 9යි සීමාව x යනකොට බිඳුවට sin 3x යට 3x එයාගේ වර්ගය. මෙයාගේ x බිඳුව දාද්දී cos බිඳුව කියන්නේ උත්තරේ 1යි. ඍණ 1යි කියලා මෙතනින් එනවා. දැන් එන ඊළඟ අවස්ථාව අපිට ආදේශ කරන්න පුළුවන් එක බෙදීම දෙවරක් 9 18යි වතාවක් මේ කැලේ වෙනකොට මට දාන්න පුළුවන් 1යි කියලා. ඒතර එකේ වර්ගය ඍණ 1යි. එක බෙදීම 18 ඍණ 1යි. ආයෙත් මෙතනින් එනවා එක බෙදීම 17යි කියලා. වාන්නේ උත්තරය අපි දෙන්නේ. සයින් ගත්තද? හරි. කවුද මේ කොතනද අවුල් ගියේ? මෙයා. හැමදෙස්සම හිතන්න දැන් ඒකයි මොකක් හරි එක කැලලක් හොයාගන්න එක කැලලක් අල්ල ගන්න. එතනින් හිතන්න. දේවල් කරලා බලන්න ගාන ඇතුළේ Tamanට කරන්න පුළුවන් දේවල් කරලා බලන්න. ඒතර ගණන් හදන්න දැන් තමයි ඔය කතන්දරේ
පැහැදිලි වෙන්නේ. හරි. හදා ගන්න වන්නේ මේක අඩුපාඩු. හරි. දැන් අපි බලමු මේ ප්‍රමේය ඔප්පු කරන විදිය, සාධනය කරන විදිය. ප්‍රමේය එක කෙනෙක් කෙනා සාධනය කරන විදිය. ඔය දෙන්නට ලොකෝට එක වැදගත්කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉගෙන ගන්න. හරි. ඔයාලා අනිවාර්යෙන් බලා ගන්න. මොකද දෙවෙනි සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේදී ඔය සාධනය එන්න පුළුවන්. කවද ටර්ම් ටෙස්ට් තියෙන්නේ? ලබන මාසේ තියෙන්නේ අගෝස්තුවේ. කවද නිමාන දෙන ඉස්කෝලේ? ජූලි අන්තිම තියයි. අගෝස්තු 4 6 වෙනිදී නිමාන දෙයි. හරි. දැන් බලන්න ප්‍රමේය එක කෙනෙක් කෙනා සාධනය. අර ටියුට් එකේම එතන පල්ලෙන් සාධනය දාගන්න. එතන වැඩේ කරන්න. හරි බලන්න මේක අපි ජ්‍යාමිතියෙන් සාධනය කරන්නේ. හරි. සාධනය කරන විදිහ නැත්තද? නැද්ද? හරි දැන් බලා ගන්නකො. මම මෙන්න මෙහෙම එකක් ගන්නවා. මම ගන්නවා අරේ R වෙච්ච වෘත්තයක් අඳිනවා. केंद्रය O अरे सिंपल R හරි ඊට පස්සේ මේ වෘත්තය ඇතුලේ මම කේන්ද්‍රික ඛණ්ඩයක් තෝරගන්නවා කේන්ද්‍රික කෝණය θ වෙච්ච හරි ඒතර θ කියන එක නා අපි මයින්නේ රේඩියන් වලින් θ රේඩියන් වලින් මයින්නේ එහෙනම් මම මෙහෙම ගත්තා මෙතන මෙයාව A කියලා දානවා. ඒතර θ කෝණයක් වැල්ලා මෙන්න මේ පැත්තට ගත්තම හරිනේ. මෙයා B කියලා ගන්නම්කෝ. දැන් මොකද වෙන්නේ? OAB කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. අරේ R වෙච්ච කේන්ද්‍රික කෝණය θ වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි? ඊළඟ මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ B වල ඉඳලා OA ට අඳිනවා මම ලම්බකයක්. ඔය ලම්බේ අඩියවම ගන්නම්කෝ C කියලා. එතන දැන් ඔයාලට පේනව නේද? මෙතන OBC කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් එනවා. හරි. දැන් මට චුට්ටක් කියන්න මේ OAB කියන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගත්තොත් සහ OCB කියන ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් ඔය වර්ගඵල දෙක අතර ගන්න පුළුවන් අසමානතාවය මොකක්ද? කවුද වර්ගඵලයෙන් වැඩි? OAB කියන කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් මට පුළුවන් නේද මෙතන මෙන්න මේ වගේ අසමානතාවයක් ගන්න? අවුලක් නැහැ නේ. ඊළඟ පාර මම කරන වැඩේ මම මෙන්න මේ A කියන තැනින් ලම්බකයක් උඩට අඳිනවා. හරි? ඊළඟ මෙන්න මේ OB කියන රේඛාව මම තව ටිකක් දික් කරනවා අර ලම්බකයේ රේඛාව හම්බෙනකම්. මෙයා මම දාන්නම් කැපිටල් D වගේ කියලා. දැන් අතර එතනින් හදලා දෙනවා මොකක්ද? OAD කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මට කියන්න මේ දෙන්නත් එක්ක සංසන්දනය කරද්දී ඔය OAD කියන ඍජුකෝණී ත්‍රිකෝණේ වර්ගඵලය ගත්තොත් මොකද වෙන්නේ? මේ දෙන්නටම වඩා වැඩි නේද? ඒ කියන්නේ මෙන්න මෙයාට වඩා කොහොමද වැඩි? OAB කියන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට වඩා එයා වැඩි. එහෙනම් මම මෙතෙන්ට දානවා මේ අසමානතාවය මෙන්න මෙතනින්. ତର මෙතන තමයි එන්නේ OAD ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිනේ ඔන්න වර්ගඵල අතර සම්බන්ධයක් ගත්තා. හරි. දැන් අපිට මේ වර්ගඵල හොයන්න පුළුවන් මේ දීලා දෙන දත්ත වලින්. මට මුලින්ම කියන්න මේ OAB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගත්තොත් එයා කීයයි කියලා දෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය මොකක්ද? භාගයයි R වර්ගයේ θ. θ කියන එක නා රේඩියන් වලින් තියෙද්දි අපිට ගන්න පුළුවන් භාගයයි R වර්ගයේ θ කියලා. එහෙනම් මෙයා ගත්තොත් මෙයා ගාරයත් අපි R කියලානේ ගත්තේ. එහෙනම් මෙතනින් R වර්ගය එනවා. කේන්ද්‍රික කෝණය ගත්තේ θ. එහෙනම් මෙයා භාගයයි R වර්ගය
තීටා කියලා එනවා. හරිනේ. අපි ඊළඟට යමු OCB කියන ඍජුකෝණීය ත්‍රිකෝණයේ වර්ගඵලය. මට කියන්න ත්‍රිකෝණයක වර්ගඵලය අපි මොකෙන්ද හොයන්නේ? මොන සූත්‍රයෙන්ද? ත්‍රිකෝණයක වර්ගඵලය මොකෙන්ද හොයන්නේ? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙනම් මෙයා බලන්නකෝ. මෙයා මම ගන්නවා භාගයයි කියලා. දැන් ආධාරකය කියලා මට මොකක්ද දෙන්න ඕන? OC කියන එක්කෙනානේ. OC කියන එක්කෙනානේ. OC කියන එක්කෙනාගේ දිග කීයද එන්නේ? දැන් මේ ඍජුකෝණයේ ත්‍රිකෝණේ ළමයි මෙන්න මේ කර්ණයේ දිග නේද R කියලා එන්නේ. එහෙනම් මේ ඍජුකෝණයේ ත්‍රිකෝණේ මෙයා θ නම් මෙයා R නම් මේ OC කියන්නේ කීයද? R sin θ ද cos θ ද? ඈ? R sin θ ද cos θ ද? ඕනේ පැත්තට සංරචක බං cos θ නේ. කෝණයෙන් ඉවතට sin θ. එහෙනම් මෙන්න මේ OC කියන දිග ගත්තොත් එයා කාටද සමාන වෙන්නේ? R cos θ ට සමානයි. එහෙනම් මෙයාගේ ආධාරක පාදයේ දිග මොකක් කියලා දෙන්නේ? R cos θ කියලා එනවා. ඊළඟට මට අවශ්‍යයි යාගේ ලම්බ උස. ලම්බ උස කියන්නේ මොකද්ද? BC නේ. BC කෙනෙක් කෙනාගේ දිග කීයද? මේ ඍජුකෝණයේ ත්‍රිකෝණේ මෙයා R මෙයා θ නම් එයාට ලම්බක කෝණයෙන් ඉවතර ලම්බකව තියෙන එක්කෙනා R sin θ කියලා ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? මෙයා මට ලියන්න පුළුවන් මෙයාගේ ලම්බ උස R sin θ කියලා. හරිනේ? හරි නේද? ඔය වගේම මම ගන්නවා OAD කියන ඍජුකෝණයේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් අයත් වෙන්න ඕන භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මොකක්ද වෙන්නේ? භාගය එනවා. මට කියන්න එයාගේ ආධාරකයේ දිග කීයද? කවුද කියන්න බලන්න එයාගේ ආධාරකයේ දිග? OAD කියන ඍජුකෝණයේ ත්‍රිකෝණයේ ආධාරකයේ දිග. සිම්පල් R නේ. මෙයා R නේ. එයා සිම්පල් R. ඊළඟ මට අවශ්‍යයි එයාගේ AD කියන දිග. හරි? කොහොමද AD කියන දිග ගන්නෙ? කොහොමද AD කියන දිග ගන්නෙ? ආය පාරක් තුන් ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න. දැන් මේවා බෑ කියන්නම් එපා. මේ OAD කියන එක්කෙනා ගත්තොත් මෙයා R නේ. ඉතින් මේ AD කියන එක්කෙනා ගන්න වෙයිද? මොකක්ද දාන්න තියෙන්නේ? tan θ වගේ දැම්ම නම් හරිනේ. tan θ කියන්නේ මොකක්ද? සම්මුඛ පාදයේ AD බද්ධ පාදයේ R. එහෙනම් AD කියන එක්කෙනා මොකක් කියලා දෙන්නේ? R tan θ කියලා එනවා. එහෙනම් මෙයාටම දානවා R tan θ කියලා. බලන්න මේ සම්බන්ධතාවය ගන්න විදිය. හරි? පද තුනකින් සමන්විත අසමානතාවය. දැන් බලන්න මේක අපි තවදුරටත් සුළු කරන් යමු. මේ හැමෝගෙම පුළුවන් භාගය කෙනෙක් කෙනා අයින් කරන්න. ගැටලුවක් නැහැනේ. දැන් හැමෝගෙම පුළුවන් R වර්ගයක් අයින් කරන්න. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ඉතුරු වෙනවා tan θ කියලා කෙනෙක් ඉතුරු වෙනවා. මම tan θ කෙනෙක් කෙනාව ලියනවා sin θ බෙදීම cos θ කියලා. මෙතන ඉතුරු වෙනවා θ. මෙතන ඉතුරු වෙනවා cos θ වතාවක් sin θ කියලා. හරි? දැන් කොහෙන් හරි මට හදා ගන්න ඕන sin θ බෙදීම θ කියලා කෙනෙක් නේ. අයිය අපේ ප්‍රමේයන්නේ මොකක්ද? sin බෙදීම එයාකට අදාළ කෝණය. එහෙනම් එයාව හදා ගන්න මට මොකද කරන්න පුළුවන්? දැන් බලන්න මේ හැමතැනම මේ දෙපැත්තම තියෙනවා sin θ කෙනෙක් කෙනා හරේ. sorry ලවේ. හරි? මම මොකද කරන්නේ? එයා මම ලවයට ගන්න try කරනවා. ඒ කියන්නේ මේ දෙන්නම මම sin θ යෙන් බෙදුවොත් මොකද වෙන්නේ? මෙයා මෙතනින් sin θ කැපෙනවා, මෙතනින් sin θ කැපෙනවා. මෙතන θ බෙදීම sin θ කෙනෙක් එනවා. ඒ කියන්නේ උඩයට මාරුලා එන්නේ. හැබැයි අපිට පුළුවන් අසමානතාවයක් ඇතුළේ එයා උඩයට ආය පාරක් වෙනස් කරගන්න. හරි? එහෙනම් මේ සම්පූර්ණ අසමානතාවය මම sin θ ගෙන් බෙදනවා. එතන මෙතනින් එනවා 1ට cos θ. මෙතනින් එනවා θ බෙදීම sin θ. මෙතනින් ඉතුරු වෙනවා cos θ. හරි? තාමත් මට අවශ්‍ය කෙනා හම්බුන්නේ නැහැ. මෙන්න මෙයා මට උඩයට මාරු ගන්න වෙනවා නේ. ඒතර අසමානතාවයක පරස්පරය ගද්දී ලකුණ මොකද වෙන්නේ? ලකුණ මාරු වෙනවා. එහෙනම් මෙයා මම ගන්නවා පරස්පරය අරගෙන
ලකුණ මාරු කරනවා. හරි. දැන් මොකද කරන්නේ? දැන් මම මේ තුන් දෙනාටම දානවා සීමාව. හරි. මෙයාට දානවා තීටා කියන එක්කෙනා බිඳුවට යවනවා. දැන් මෙතන x නෙමෙයි තියෙන තීටාගෙන් ඈ. තීටා තමයි බිඳුවට යවන්නේ. දැන් කලින් මම ප්‍රමේයකේ x වෙන්නේ ගියේ. හරි. දැන් මේක මම තීටා කියලා දැම්ම මෙතන කොහොනේ මම තීටා විදිහට ගත්ත නිසා. ඒක තීටාද xද ඇල්ෆාද බීටාද ගමන කියලා එකක් අදාළක් නැහැ නේ. හරි. එහෙනම් මෙතනින් එනවා මෙයාව තුන් දෙනාටම එකම වැඩේ කරනවා. සීමාවක් දානවා. දැම්මඩ කියන්න තීටා බිඳුවට ගියාම කොස් බිඳුව කියන්නේ 1යි. එතකොට මෙතනින් එනවා 1යි කියලා. මෙතන මම එයාව එහෙම තියාගන්නවා. මෙතන තීරණ බිඳුව දැම්මොත් මොකක්ද වෙන්නේ? ඒත් එන්නේ කොස් බිඳුව 1යි කියලානේ. ඒතර එක බෙදීම 1යි කියන්නේ උත්තරේ 1යි කියලා එනවා. මෙන්න මේ වගේ තැනකට එනවනේ. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ළමයි ඕගොල්ලෝ මෙතනදී පාවිච්චි කරනවා ගණිතයේදී අපි එක මෙතන තමයි ඕගොල්ලන්ට උසස් ප්‍රතිඵල හම්බෙන්නේ. සෑන්ඩ්විච් ප්‍රමේය කියලා කෙනෙක්ව ගන්නවා. හරිද? සෑන්ඩ්විච් ප්‍රමේය ඔයාලට ඉගෙනනවද? ඔප්පුගන්නද කියන්නේ. හරි. මොකද්ද මේ සෑන්ඩ්විච් ප්‍රමේය කියලා කියන්නේ? සෑන්ඩ්විච් ප්‍රමේය මෙන්න මෙහෙම දෙයක් කියන්න ළමයි. සෑන්ඩ්විච්. අර පොඩි ළමයින්ට මේ ඉස්කෝලේ තියෙනවනේ සෑන්ඩ්විච් ඩේ කියලා එකක්. එහෙම තියෙනව නේද? පොඩි මොන්ටිසෝරි යන පොඩි කට්ටිය දන්නේ නැද්ද? සෑන්ඩ්විච් ඩේ කියලා තියෙනව නේද? එහෙම දන්නේ නැද්ද? එහෙම තියෙනවා. හරි. බලන්න සෑන්ඩ්විච් ප්‍රමේය එන විදිය. සෑන්ඩ්විච් ප්‍රමේයද කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයාට ආවොත් මෙන්න මේ වගේ අසමානතාවයක්. ඒ කියන්නේ එකට වඩා හිතන්නකෝ ඒ කියන්නේ මොකක්ද තාත්වික සංඛ්‍යාවක් කියලා හිතන්නකෝ. එයා එකට වඩා විශාල වෙනවා, එකට වඩා කුඩත් වෙනවා. දැන් එහෙම ඇත්තටම වෙන්න බෑනේ. හරි? දැන් ඔක සෑන්ඩ්විච් කියලා කියන්නේ මෙන්න මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් සෑන්ඩ්විච් එක මොකද වෙන්නේ? සෑන්ඩ්විච් එකක් මොන වගේද? සෑන්ඩ්විච් කාලා දිනව නේද? සෑන්ඩ්විච් එක කොහොමද හදන්නේ? ඈ? සෑන්ඩ්විච් එකක් කොහොමද හදන්නේ කියලා සාමාන්‍ය සෑන්ඩ්විච් කාව නැද්ද? දෙපැත්තට පාන් පෙති දෙකක් දානවා නේද? පාන් පෙති දෙකක් දාලා මැද්දට මොකක් හරි පේස්ට් එකක් දානවා. එතන දෙපැත්තේ තියෙන පාන් පෙති දෙක සමානයිනේ. මෙතනත් මොකදලා තියෙන්නේ? මේ දෙපැත්තේ තියෙන පාන් පෙති දෙක පාන් පෙති දෙකක් වගේ නේ. එහෙම ගන්න යන්න එපා එහෙම. හරි? දෙන්න නිකන් දෙපැත්ත සමානයි වගේ නේ. සමාන වෙලා මැද්ද හිර වෙලා ඉන්නවා. පේස්ට් එකක්. ඉතින් අපි මොකද කරන්නේ? අපි මේ සමාන ඔක්කොම එකයි කියලා හිතලා කටේ බා ගන්නවා. එතකොට මෙතනත් මොකද වෙන්නේ? මෙයාත් එකයි මෙයාත් එකයි. එහෙනම් මැද්ද තියෙන එකත් අපි හිතනවා කීයයි කියලාද? එකයි කියලා හිතනවා. හරි? ඕකම් පුළුවන් සීමාවට යද්දී හරි? එකට වඩා විශාලයි හිතන්න මොකක් හරි ශ්‍රිතයක සීමාවක් ගත්තොත්. එකට වඩා විශාල එකට වඩා කුඩා අවස්ථාවක සීමාවක කතන්දරයක් ආව ශ්‍රිතයක. එහෙනම් මොකද වෙන්නේ? එතනත් එකට වඩා කුඩා එකට වඩා විශාලයි කියලා කියන්නේ මේ අතර තියෙන එක්කෙනාව අපි යන්නවා යාගේ උත්තරේ මොකක් කියලාද? එකයි කියලා ගන්න. ඔක තමයි සෑන්ඩ්විච් ප්‍රමේය. එහෙනම් ඉතින් දැන් මොකද වෙන්නේ? මෙතනක් තියෙන ඒ වගේම එකක් නේ. දෙපැත්ත දෙන්න එකයි එකයි සෑන්ඩ්විච් එක වගේ. එහෙනම් අපි ඔක්කොම එකයි කියලා හිතලා මෙයාගේ උත්තරේ එකයි කියලා ගන්නවා. එහෙනම් අපේ ප්‍රමේය ඔතනින් එනවා. දැන් මම තීට වලින් හදන් ගියේ තීට ගැටලුවක් නැහැ x වලින් තමයි මම ප්‍රමේය කිව්වේ. තීට උනත් x උනත් වැඩේ ඔච්චරයි. පැහැදිලිද? හරි. දැන් එතකොට මේක ඔප්පු කරන විදිහ ඒක තර්කානුකූල වැඩේ තේරුම් ගන්න. මේ රූපය අඳගෙන වර්ගඵල වලින් තමයි ගියේ. හරි? කටපාඩම් කරගන්න ඕනේ නැහැ ළමයි. දැන් විභාගෙදී පොඩ්ඩක් තර්ක කරලා ගන්න එතනදී. මේ රූපය අඳ ගන්න එක දැන් බලන්න මුලින්ම වෘත්තයක් අදලා කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්නවා. එතනින් පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා. මෙතනින් ගහලා ලොකු එක්කෙනෙක් ගන්නවා. ඉතින් වර්ගඵල ගත්තම පේනවනේ. ඊට පස්සේ වර්ගඵල වෙන සූත්‍ර දානවා. පැහැදිලි නේද? හරි. මෙයාව සටහන් කරගන්න.
හරි. එතකොට ප්‍රමේය කතන්දරේ ඕක. ඒතර ඕක තමයි ඕගොල්ලන්ට විශේෂයෙන් 26 කට්ටියට පළවෙනි වාර විභාගයට වගේ එන්න පුළුවන් ප්‍රමේය සාධනය. හරි. හරි. එතකොට දැන් ළමයි ඔය ටියුට් එකේ දැන් තියෙන විභාග ගණන් ගත්තට පස්සේ හරි. ඔයාලට හදාගෙන යන්න පුළුවන් ඔය දැන් අපි හදපු ගණන් කීපයට අමතරව 2000 ඉඳලා ගත්තොත් ඔය 2000 2010 ඔය තියෙන ගණන් සෙට් එකක් තියෙනවානේ. මේකෙන් ඕගොල්ලන්ට ඔය 7 වෙනි ගාන කරන්න බැරි වෙයි. 7 සහ 9 කියන එක චුට්ටක් බැරි වෙන්න පුළුවන්. ඒ හැරෙන්න ඉතුරු ඒවා ටික කරන් යන්න පුළුවන්. හරි? හරිද? එතකොට මම ප්‍රමේය දෙක කියන එක්කෙනා තමයි ඔය 7 වෙනි ගානෙන් පාවිච්චි කරන ප්‍රමේය දෙක කියන එක්කෙනා. ඒක මම ලබන සතියේ ප්‍රමේය දෙක කියලා දෙන්නම්. ඒක සාධනය කරන්න අපිට නෑ. ඒක මම ලබන සතියේ කියලා දෙන්නම්. ඒතර ඒ වෙද්දී ඔයගොල්ලෝ විභාග ගණන් ටික හදන්න. මම එතනින් පස්සේ ඒ අමාරු ගණන් ටික ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා ඒ ටික හදන්න. හරි? විශේෂයෙන් 2023 ගාන හදන්න. 2023 ගාන මම කියලා දෙන්නම් ඊට පස්සේ සතියේ. ඒක හදන්න බලන්න. එතන පොඩි විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒතර සීමාව ගණන් ගත්තම විභාග ගණන් ටිකක් ලේසියි. ඔය තියෙන ගණන් හදන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගේ ඔය පළාත් පේපර්ස් වගේ ගත්තම ඒකේ තියෙන සීමා ගණන් ටිකක් හිතන්න දේවල් තියෙනවා. ඒක හොඳ මට්ටමේ ගණන් තියෙනවා. ඒක හොඳ මට්ටමේ ගණන් ටිකකුත් හදමු. හරි? හරි. එතකොට ඔය ටියුට් එකේ ටික වල කරන්න තර අපිට ලබන සතියේදී සීමාව කතන්දරය ඉවර කරන්න පුළුවන්. හරි අනන්තයේ සීමා සහ ඉතුරු කැලේ ටිකක් කියලා දීලා එතනින් පස්සේ අපි ඊට පස්සේ ඉඳලා අවකලනය කියන එක නා පටන් ගන්නවා. හරිනේ? හරි. එහෙනම් අපි අද නවත්තමු.